තමුන්ට මම විනාඩියක් දෙන්නම්. බහිනවා මේ ගෙදරින් එළියට. ලොකු පුතේ අම්මේ මොකද මේ තනියම? නංගියා නැද්ද අම්මේ? නෑ පුතේ මට එහෙ ඉන්න බෑ. නංගිගේ මහත්තයා නංගිත් එක්ක රණ්ඩු වෙනවා මං හින්දා. මට වෙන යන්න තැනක් නෑනේ. ඒකයි මං පුතාලා ගෙදර ආවේ. මට ඉන්නේ පුතා විතරයිනේ. අම්මා වෙන කොහේ යන්නද අම්මේ? අම්මගේ පුතා මමනේ. අම්මට ඕන කාලයක් මෙහෙ ඉන්න පුළුවන්. අම්මත් ආවද? අම්මා ඉන්නේ කොහෙද? අම්මා විල්ල ඉන්නේ අද ඉඳලා හැමදාම අපිත් එක්ක. ඔයාගේ අම්මා කියන්නේ ඉතින් මගෙත් අම්මනේ. අම්මව හොඳට බලා ගන්න. අම්මේ මෙහාට චුට්ටක් එන්නකෝ. අනේ අම්මේ මගේ කොන් දෙක එක්කමක් හැදිලා උදේ ඉඳලා කේ චුට්ටක් මොක් කරලා දෙන්න පුළුවන්ද? Yes darling. අද නම් මුකුත් වැඩක් නැහැ. අපේ අම්මිට චුට්ටක් සනීප නැහැ කිව්වනේ. මම මේ හවසට අම්මිව චුට්ටක් බලලා යන්න හැදුවේ. එයාට ඉතින් තනියෙන් වැඩක් කරගන්නත් බෑනේ. මොකක්ද අම්මේ අර පිඟන් කෝප ටික තාම සිංක් එක ගාවනේ. දැන් බලන්නකෝ කීයද වෙලාව කියලා. තව චුට්ටකින් හස්බන්ඩ් ගෙදර ඒවි. මෞකිරි බින්දෙන් බින්ද දෙතොලට පොවාලා අම්මේ මේ ඔය ගමම මෙන්න මේ රෙදි ටිකක් හොදලා දාන්න චුට්ටයින් තියෙන්නේ. බින්ද ලෝකය නිවාලා අම්මේ වැස්සක් එනවා නේද? ගිහිලා රෙදි ටික අරන් එන්නකෝ අනේ. අනේ මට බෑ පුතේ මට හොඳටම සනීප නෑ. මට තෙමෙන්න බෑ. තෙමෙන්න බෑ? මම පෙන්නන්නම්කෝ තෙමෙන්න බැරි හැටි. මෙන්න මෙහෙ එන්නකෝ. අම්මේ මොකද්ද මෙතන වෙන්නේ? නෑ මැනික මේ මං අම්මට කිව්වා මේ වැස්සේ එළියට යන්න එපා කියලා. මේ කකුල ලිස්සල ගියානේ. වැටෙන්න ගියා? වැටෙන්න ගියා නේ. මම දැක්ක වෙච්ච දේ හරියටම. තමුන්ගේ අම්මා විතරක් නෙමෙයි අම්මා. මගේ අම්මත් අම්මා. තමුන්ට දෙමාපියන්ට සමානව සලකන්න බැරි නම් තමුන්ට මම විනාඩියක් දෙන්නම්. බහිනවා මේ ගෙදරින් එළියට.